ආයුබෝවන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ පින්කීස් කිචන් YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන අවිල්ලා තියෙන්නේ ලේසියෙන් හදාගන්න පුළුවන් බිස්කට් පුඩින් රෙසිපි එකක්. අපි බලමු ඒකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවාද කියලා. මම මෙතන කිරි මිලිලීටර් 450ක් අරගෙන තියෙනවා. සීනි මේස හැඳි 4ක්. chocolate pieces කිහිපයක්. චොක්ලට් බිස්කට් ග්‍රෑම් 400ක්. අපි දැන් බලමු කොහොමද මේක හදන්නේ කියලා. චොක්ලට් බිස්කට් හා ක්‍රීම් ටික වෙන වෙනම වෙන් කරගන්න. වෙන් කරගත්ත චොක්ලට් ක්‍රීම් ටිකට චොක්ලට් බිස්කට් පීසස් 10ක් වගේ කඩලා එකතු කරගන්න. දැන් චොක්ලට් ක්‍රීම් එකට කිරි මිලිලීටර් 450න් භාගයක් එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න. දැන් භාජනයක් ලිපේ තියලා අපි හදාගත්ත බැටර් එක මේකට දාලා හොඳ තික් බැටර් එකක් වෙනකන් හොඳින් කවලම් කරගන්න. මේ වෙලාවේ ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමේ තියාගන්න. චොක්ලට් ටික හොඳින් කවලම් වෙලා මේ වගේ හොඳ තික් බැටර් එකකට ආවට පස්සේ අපි මේකට සීනි ටික එකතු කරගන්නවා. අපිට දැන් හොඳ උකු මිශ්‍රණයක් ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් මේක ලිපෙන් බාගමු. දැන් අපි ඉතුරු කරගත්ත බිස්කට් පීසස් ටික කිරි එකේ හොඳින් මිශ්‍ර කරලා මේ වගේ ට්‍රේ එකකට දාගන්න. බිස්කට් ටික මේ වගේ පේදියට දාගෙන ඉවරනාට පස්සේ අපි අර හදාගත්ත චොක්ලට් ක්‍රීම් ටික මේක උඩින් තවර ගන්න ඕනේ අපි. ඒ වගේ ඔක්කොම බිස්කට් ටික අපි මේ විදිහට අතුර ගමු. දැන් අපි බිස්කට් පුඩින් එක උඩින් දාන්න මේ විදිහට චොක්ලට් කෑලි ටික හීනියට කපා ගන්න ඕනේ. හීනියට මේ වගේ චොක්ලට් කෑලි ටික කපා ගත්තට පස්සේ අපිට පුළුවන් බිස්කට් පුඩින් එක උඩින් දාන්න.
හදාගත්ත අපේ බිස්කට් පුඩින් එක ෆ්‍රිජ් එකේ පැය 5ක් හෝ 6ක් හොඳින් සෙට් වෙනකන් තියාගන්න ඕනේ. මේ තියෙන්නේ ෆ්‍රිජ් එකේ තියලා පැය 5කට විතර පස්සේ ගත්ත අපේ බිස්කට් පුඩින් එක. හොඳ සොෆ්ට් පුඩින් එකක් තමයි අපිට මේ විදිහට හැවිලා තියෙන්නේ. හරිම ලස්සනයි, මාරම රසයි. ඔයාලත් හදලා බලන්න. මේ වගේ වීඩියෝස් තවත් බලන්න පින්කීස් කිචන් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න.